උදැසනක් යාළුවනේ. ඉතින් ඉතාමත් ලස්සන මුහුදු තීරයක ඉන්නේ. මේක ඇවිල්ලා අම්බලන්ගොඩ මුහුදු තීරය. ඉතින් ඉතාමත්ම ලස්සන කියලා වැඩක් නැහැ. නිල්වන් මුහුදු තීරයක් තියෙන්නේ. උදැසනට හරිම ලස්සනයි. කියලා වැඩක් නැහැ. ඉතින් ඒක තමයි එක්සර්සයිස් එකට බයිසිකල් පදිනකොට ඕගොල්ලෝ පරිසරෙත් රස විඳින්න. ඒක ඉතාමත් හොඳයි ශරීර සෞඛ්‍යයට වගේම මනසටත්. ඉතින් මේ කියලා වැඩක් නැහැ මෙවන්. මම දැකලා තියෙන සමහරක් බයිසිකල් පදිනකොට එක්සර්සයිස් එකට රේස් පදින ළමයි ගැන නෙමෙයි මම කියන්නේ. එක්සර්සයිස් එකට පදිනකොට කාලා කඩාගෙන යනවා. එහෙටත් යනවා මෙහෙටත් පදිනවා. ඉතින් ඇති වැඩකුත් නැහැ. එතකොට එක්සර්සයිස් එකක් නෙමෙයි වෙන්නේ. ඇඟේ තියෙන තවත් ශරීරයට අහිතකර දේවල් තමයි එන්නේ. ඒ කියන්නේ 50 60 පදිනකොට එහෙම දනිස් වලට ඒ වගේ හાર્ට් එකට එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා හරියට දැනගෙන පදින්න කියලා තමයි කියන්නේ. පදින්න ස්පීඩ් පදින්න ඒ උනට කමන්නේ. ඒක හරියට දැනගෙන පදින්න. හැමතිස්සෙම අර රේස් පදිනවා වගේ ට්‍රේනින් කරන්න එපා. මම මේ කියන්නේ 50 60 ඒ වගේ අයට. ඉතින් ඒ වගේම පරිසරෙත් රස විඳින්න දැන් ගොඩක් අය අලුතෙන් බයිසිකල් පදින්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට දැනගන්න තමයි කිව්වේ. මමත් ඔය දන්න ටිකක් තමයි ඉතින් කිව්වේ. අපි කරන විදිය තමයි මේ. ඉතින් රස විඳින්න පරිසරේ හරිම හොඳයි. ගතට වගේ මනසට ඔව් ඉතින් එහෙනම් තවත් ලස්සන තැනක් හම්බුනොත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒකෙන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.